hello guys. ඉතින් මොකද වෙන්නේ මේ දවස්වල වෙන්න හොඳටම වැස්ස. මේ පොඩ්ඩක් බැලුවේ අපේ ඔය තත්ත්වෙ පොඩ්ඩක් ගිහිල්ලා බලලා ඔයගලන්ට පොඩි වීඩියෝ කැල්ලක් දාන්න. දැනුත් ඉතින් පොඩි වැස්සක් යනවා. ඒවට තාම වැස්සක් යනවා ඉතින්. ඔයගොල්ලන්ගෙත් ඉතින් මේ දවස්වල වැස්ස කොහමද කියලා පොඩ්ඩක් බලලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ අපිත් කැමතියි. ඔයගලන්ට ඔය හරියට ගිහිල්ලා වීඩියෝ කැල්ලක් දෙන්නම්. විනාඩි දෙකක් ඉන්න විනාඩි දෙකෙන් ඔයගලන් ඔය ළඟට එක්කයි. අද හොඳටම වහිනවා. ඉතින් ඔයගලන්ට පොඩ්ඩක් ආවා මේ අපේ ගමේ තියෙනවා අත්තන ගලුව. ඉතින් මේ යන්නේ අත්තන ගලුව. ඔයගොල්ලන්ගේ කොහොමද මේ දවස්වල වතුර තත්ත්වය? එහෙනම් දැන් ගම් වතුර දාන්න ඕන වෙන්න තියෙන්නේ. ඔයාලා ඉතින් පොඩ්ඩක් පෙන්නන්න ආවා. දැන් කට මට්ටමේ යන්නේ. මම හිතනවා මේ දවස්වල හැමෝම පැත්තටම වහිනා ඇති කියලා. ඉතින් ගම් වතුරක් දායි. හෙට අනිද්දාට. ඔන්න ඔහම තමයි තියෙන්නේ. ඉතින් ගම්පහවට කට්ටිය නම් ඉතින් මෙහි දන්න නැති. ඉතින් පෙරණත්ගොඩ උද්භිත උද්‍යානයේ පිටිපස්ස පැත්ත. කියන්නේ ගම්පහ මල්ලත්තේ පිටිපස්ස පැත්ත. දැන් මාර වතුර ගොඩක් තියෙන්නේ. බලමු ඉස්සා සොරව්ව ළඟටත් ඔයගොල්ලන් ගිහලා වෙන්නන්න. සොරව්ව හරිය මොකද තත්ත්වය කියලා වෙලා බලන්න. ඉතින් මේ වෙනදාට මෙන්න මේ හරිය බහැලා සාමාන්‍යයෙන් ඔන්න මෙන්න මේ හරියෙන් තමයි වතුර යන්නේ. හරිද? මෙන්න මේට ගිහින් නාන්න ඕලා. මේටේ තනිකර වැලි ගල් ආරේ මේ තියෙන්නේ. නාන්න පුළුවන්. ඉතින් දැන් ඒ තරම් වතුර පිරලා තියෙන්නේ. අන්සල තියෙනවා. අපි යන් සොරව්ව හරියට මොකද තත්ති කියලා බලන්න. අර ඕගොල්ලන්ට වෙන්නේ මේ මල්ලත්තේ පිටිපස්සේ. ඔය හංස බෝට්ටුවේ පදින වැව තියෙන උතන තමයි. ඉතින් මේ හැමෝම මේ දවස්වල පරිස්සමට මේ මොකද ගම් වතුරක් දානවා. ඉතින් කට්ටිය පරිස්සමට යන්න. පාරවල් යට වෙලා ඇති. සමහරක් ඉතින් උදේට වැරට ගිහිල්ලා එද්දි හවස ගෙදර එද්දි පාරවල් යට වෙලා තියෙන්න පුළුවන්. ඉතින් පරිස්සමට යන්න එන්න. මේ දවස්වල හැමෝම පරිස්සම් වෙන්න. ඉතින් මේ මෙන්න මේ ටිකෙත් මේ වතුර අඩු දවසක් නම් නාන්න පුළුවන්. කියන්නේ ලේසියෙන්ම නාන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. ඕන ගේට ඇවිල්ලා නාන්න ගන්න පුළුවන්. සොරව් ටික ඔක්කොම ඇරලා තියෙනවා. ආර වතුරක් එන්නේ ඉතින් හවස් වෙද්දී තා වැඩි වෙයි මම හිතන්නේ. අනිවාර්යෙන් වැඩි වෙයි හවස් වෙද්දී වතුර. ඒ කියන්නේ තාම මේ වගේ ප්‍රමාණයක් එනවා කියන්නේ මේ අනිවාර්යෙන්ම වැඩි වෙනවා. යම් බලන්න. මාර වතුර ප්‍රමාණයක් තියෙනවා. ඔයාලට ඉතින් මේ වහින්න නැති දවසක් නම් මෙතන ඇවිල්ලා නාන්න පුළුවන්. මෙතෙන්ට එන්න පුළුවන්. මේ ගම්පහ ජායල පාරේ ඇවිල්ලා ගම්පහ ඉඳන් සාමාන්‍යයෙන් මීටර් 200ක් විතර දෙවි දකුණු අත පැත්තට තියෙනවා ගංගාරාමේ පන්සලට කියලා පාරක්. එන්නේ පන්සල පාරේ ආවනම් හරි. අර තියෙන්නේ පන්සල ඉස්සරහ. උතර තියෙන්නේ. මේ පන්සල ළඟේ ලෝගල් නා ගන්න පුළුවන්. මේ දවස්වල නම් එන්න එපා. මාර වතුරක් තියෙන්නේ. මේ දින මල්ලත් පිටිපස්සේ. තියෙන හංස බෝට් වදින ගන්න. ඉතින් එහෙනම් ඔයාලත් එන්න වැස්ස අඩු කරලා තියෙන්නේ. ඉබේ ඉඳන් වැස්ස. හරි පයිස්සරහට යන්න. ඔයාලගෙත් ඉතින් මේ දවස්වල තත්ත්වය මොකද කියලා කමෙන්ට් එකක් දාන්න. වහිනවද?
ගම් වතුර දාලාද ඔයාලා කොයි පැත්තේද ඉන්නේ එතකොට අපිට දැනගන්න පුළුවන් එදින්ම කට මට්ටම යන්නේ දැන් අදත් ඇස්සොත් එහෙම කෙලින්ම පාරටත් දානවා වතුර ටික එහෙනම් ඉතින් ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න මම ඔයගන්ට තව ඉස්සරහට ගිහලා පෙන්නන්නම් මේ ගොඩක් කට්ටිය මේ බර්ත්ඩේස් වලට එහෙම බර්ත්ඩේ වලට එක එක ඒවට ෆොටෝ ෂූට් එහෙම ඉතින් ඇවිල්ලා කරනවා මෙන්න මේ ගහ යටයි මේ පරණ පාලමක් තියෙනවා මෙන්න මේ තියෙන්නේ එතන තමයි දැන් නම් වහි පොදයක් වැටෙනවා ආයේ වහි වගේ දවසම සිරි මාර වතුර පාරක් යන්න මෙතනින් මෙතන මේ කොන්ක්‍රීට් එකක් තියෙනවා හරිද අර එහා පැත්තේ ගෙදරකුත් තියෙනවා මේ ඒ කියන්නේ වතුර අඩු කාලෙට මේ කොන්ක්‍රීට් එක උඩ නාන්න පුළුවන් ඉතින් අම්මෝ වදනම් ආවොත් එහෙම ඉතින් කෑලිවත් ගන්න නම් වෙන්නේ නැහැ මාර වතුර පාරක් යනවා ඉතින් මේ ඔයගොල්ලන්ට තව වීඩියෝ ටිකක් ගේන්න. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් එහෙම දාන්න. ඉතින් අදට අපි ගිහිල්ලා එන්නම්. තව ඔය හරියට ගිහිල්ලා ඔයාලට වීඩියෝ කෑල්ලක් දෙන්න. එහෙනම් ජය වේවා.